සියලු දෙනාට සුබ මධ්‍යහනයක්. පසුගිය කාල සීමාවේදී සිදු වූ වෙඩි තබා ගැනීමේ සිදුවීම් ඒ වගේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශන එමෙන්ම අධිකරණ නියෝග අනුව සිදු කරන විමර්ශන ගණනාවක් මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදු කරමින් පවතිනවා. මේ විමර්ශන වලට අදාළව සැකකරුවන් ගණනාවක් වගේම අවි ආයුධ සහ දේපල පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම මෙම විමර්ශනවලදී පෙනී ගිය කාරණයක් තමයි මෙලෙස අපරාධ කර සැඟවි සිටි සැකකරුවන් සඳහා නවාතැන් පහසුකම් ඒ වගේම ඔවුන්ට සැඟවි සිටීමට ආධාර අනුබල ලබා දීම යම් යම් සිවිල් පුද්ගලයන් විසින් සිදු කර තිබෙන බවට දන්නේ සංග්‍රහයේ 209 වෙනි වගන්තිය යටතේ යම් වරදකරුවෙක්ට නැත්නම් යම් සැකකරුවෙක්ට නවාතැන් පහසුකම් ලබා දීම එසේත් නැත්නම් ඔහු සඳහා උට සැඟව සිටීම සඳහා ආධාර අනුබල ලබා දීම කියන එක දන්නේ සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුව එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන්ුත් ඔවුන් අත්අඩංගුවටගෙන ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් කටයුතු කරනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 21 වෙනි වගන්තිය යටතේ ඇතැම් වැරදි පිළිබඳ තොරතුරු මහ ජනතාව විසින් පොලිස් නිලධාරීන්ට නැත්නම් ඔබ ළඟම තිබෙන පොලිස් ස්ථානයට දැනුම් දීමට බැඳී සිටිනවා. ඒ අනුව මෙම නෛතික ප්‍රතිපාදන යටතේ කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.